හෙලෝ කොහොමද ඉතින්? සියලු දෙනාම ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට එහෙම වෙන්නේ ඇයි කියන YouTube channel එක හරහා ගෙනල්ලා තියෙන්නේ හුණා නැට්ට කඩන්නේ ඇයි කියන වීඩියෝ එක. අපි බලමු අපේ වීඩියෝ එක. හුඟක් වෙලාවට හුණා නැට්ට කඩලා දුවනවා. එතකොට මේ නැට්ට නොනැවතී දඟලනවා. අපි එහෙම දෙයක් දැක්කොත් අනේ පව් කියලා හිතනව නේද? නමුත් ආයේ එහෙම හිතන්න ඕනේ නැහැ. මොකද හුණා මේක කරන්නේ තමන්ගේ ආරක්ෂාවට. තමන්ගේ පස්සෙන් මොකෙක් හරි සතෙක් තමාව ගොදුරු කරගන්න පන්නනවා නම් හුණා ඉක්මනට තමන්ගේ වලිගේ කඩනවා. එතකොට මේ වලිගේ නොනැවතී දඟලනකොට අර සතා තමන්ව ගොදුරු කරගන්න පැමිණෙන සතා අර වලිගෙට තමයි අවධානය යොමු කරන්නේ. එතකොට හුණාට ටක් ගාලා බේරෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කඩපු වලිගය හුණට සති 2-3ක් යද්දි නැවත වර්ධනය වෙනවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. ආයෙත් ඔයා දැක්කොත් හුණා වලිගය කඩනවා ඔයා කලින් වගේ අනේ පව් කියලා හිතනවද? එහෙම හිතන්න ඕනේ නෑ නේද? අන්න එහෙම තමයි හුණා වලිගය කඩන කතාව. එහෙනම් ඔයාලා දැන් හුණා වලිගය කඩන්නේ ඇයි කියලා දන්නවා. ඒ වගේම තමයි මෙන්න මේ වගේ ලස්සන එහෙම වෙන්නේ ඇයි කියන වීඩියෝ එකකින් නැවත මං එනකම් මාව subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් මං ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.